ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම. ලංකා ඉතිහාසයේ ප්‍රසිද්ධ නමක් දැරූ සූර සරදියල්ගේ චරිතය සහ ඔහු වෙනුවෙන් මේ වන විට නිර්මාණය කරලා තියෙන සරදියල් ගම්මානය ගැන තොරතුරු දැන ගැනීමට කැමති නම් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා වීඩියෝව අවසන් වනතුරු. 1832 මාර්තු 25 වෙනිදා තමයි මේ සූර සරදියල් උපත ලැබලා තියෙන්නේ. ඉතින් ඔහුගේ නම විදිහට සඳහන් වෙනවා දීකිරි කෑවගේ සරදියල් හෙවත් උතුවන් කන්දේ සූර සරදියල් කියලා. ඉතින් මේ සූර සරදියල් සිහිපත් කිරීමට තමයි මෑත කාලයේ මේ සරදියල් ගම්මානය ඉදි කරලා තියෙන්නේ. සබරගමුව පළාතේ මාවනැල්ලට අයත් දායාදයක් විදිහට තමයි මේ උතුවන් කන්ද සැලකන්නේ. ඉතින් උතුවන් කන්ද ලංකා ඉතිහාසය තුළ වඩා ප්‍රසිද්ධියක් ලැබපු ස්ථානයක්. ඒකට හේතුව විදිහට ගන්නේ ඉංග්‍රීසි පාලනයට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් වැරදි කරුවෙක් වෙච්ච මේ සරදියල් සිරබාරයට ගන්නට අන ලැබිලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඔහු සැඟව සිටි ස්ථානයේ විදිහට තමයි මේ උතුවන් කන්ද හඳුන්වන්නේ. ඉතින් උතුවන් කන්ද උඩට නැංගාම කොළඹ සිට උඩරට ප්‍රදේශයට ප්‍රවාහන කටයුතු සිදු කළ ගමන් මාර්ගය හොඳින් දැක බලා ගැනීමේ අවස්ථාවක් තිබිලා තියෙනවා. ඉතින් ඒ අනුව කන්ද උඩ සැඟව සිටි සරදියල් එම මාර්ගයේ ගමන් ගන්න ඉංග්‍රීසි ජාතිකයන්ට පහර දීලා ඔවුන් සතු වස්තුව පැහැර අරගෙන ඉංග්‍රීසි පාලනය යටතේ පීඩාවට පත්ව සිටි ජනතාවට බෙදා දීලා තියෙනවා. ඒ නිසාම සූර සරදියල් ලංකාවේ රොබින් හුඩ් එහෙමත් නැත්නම් සිලෝන් රොබින් හුඩ් යන නමින් හඳුන්වලා තියෙනවා. කොළඹ නුවර මාර්ගයේ ගමන් කරන විට මුණ ගැහෙන උතුවන තැපැල් කන්තෝරුව අසලින් වමට හැරිලා කිලෝමීටරයක් පමණ ගියාට පස්සේ තමයි මේ සරදියල් ගම්මානය හමුවන්නේ. සරදියල් ගම්මානය වෛද්‍ය ආර්යසේන යු ගමගේ මහතාගේ සංකල්පයක් අනුව නිර්මාණය වෙලා තියෙන බව සඳහන් වෙනවා. මේ සරදියල් ගම්මානයේ මූලික නිර්මාණය විදිහට සැලකන්නේ ආරච්චි නිවස. ඉතින් ආරච්චි නිවස අසල ගමගෙදර, රාළගේ ගෙදර, නැකත්කරුවාගේ ගෙදර වගේම තවත් ඉදිකිරීම් සිදු කරලා තියෙනවා. ඒ අතර ගවගාල, කුරහන් ගල වගේ දේවල් විතරක් නෙමෙයි වීබිස්ස, තිඹිරිගෙය, දඬුකඳ ආදී නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේවා දැක බලා ගන්නට පුළුවන් සරදියල් ගම්මානයේ නැරඹීමට යන කාටත්. මේ සරදියල් ගම්මානය නිර්මාණය තුළින් අතීත ජන ජීවිතයේ ස්වභාවය මොකක්ද කියන එක හරියට අවබෝධ කරගත හැකි පරිද්දෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ සරදියල් ගම්මානය පිළිබඳව බලනකොට එහි නිමවා ඇති ප්‍රතිමා ඒ වගේ සියුම් භාව ප්‍රකාශන පවා ඉතාමත් හොඳින් ඉස්මතු වන ආකාරයෙන් නිර්මාණය කරලා තිබීම හරිම පුදුමාකාරයි. මෙම නිර්මාණ සිදු කරලා තියෙන්නේ චිත්‍රකලා ගුරුවරයෙක් විදිහට හඳුන්වන මිල්ටන් ජයපාල මහතා අතින් බව තමයි කරුණු සඳහන් වෙන්නේ. ඉතින් ලංකාවේ ඉතිහාසයේ කරුණු සොයන ඒ වගේම සෝබා දහමට ආදරය කරන ඒ පිළිබඳව අධ්‍යයනය කරන අයට වගේම ඡායාරූපකරණය, ටෙලිහා සිනමා නිර්මාණ සඳහාත් යොදාගත හැකි අපූර්ව තෝතැන්නක් විදිහට මේ සරදියල් ගම්මානය හඳුන්වා දෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේ සරදියල් ගම්මානය නැරඹීමට යන පූජ්‍ය පක්ෂයට ඒ වගේම පෙර පාසල් දරුවන්ට
මෙම නිර්මාණය නැරඹීම සඳහා කිසිදු අය කිරීමක් සිදු නොකිරීම ඇත්තටම අගය කළ යුතු කාරණාවක්. ඉතින් ඒ නිසා ආරාධනා කරනවා ඔබටත් ගිහින් මේ අපූර්ව නිර්මාණය දැක බලා ගන්නට කියලා. එහෙමනම් මෙතෙක් වීඩියෝවත් සමග රැඳී සිටියට බොහොම ස්තුතියි. ආරාධනා කරනවා තවත් මේ වගේ තොරතුරු මේ වගේ කරුණු දැක ගැනීමට දැන ගැනීමට කැමති නම් මගේ රුවිස් ඩයරි channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔබේ අදහස් කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා.